ඇත්තටම මම ඔබට වෙනදට කතා කරන්නේ එක්ක මීමැස් පෙට්ටියක් ගාව ඉඳලා එහෙම නැත්නම් ක්ෂේත්‍රයේ කොහේ හරි ඉඳලා. අද මම ඔබට මට ලැබුණු අපූර්ව තෑග්ගක් ගැන කතා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ මට හිටියා හොඳ අපූර්ව යාළුවෙක් සම්පත් කියලා. දැන් ඔහු ඉන්නේ ලන්ඩන් ග්‍රීන්ෆර්ඩ් කියන ප්‍රදේශයේ ඉන්නේ. ලන්ඩන් නගරයේ ආසන්නයේමයි. ඉතින් ඔහු මගේ YouTube නාලිකාව බලනවා, මට වරින් වර කතා කරනවා. ඉතින් ඔහු කිව්වා මේ මට තෑග්ගක් එවන්න තියෙනවා කියලා. එහෙම කියලා කීප දවසයි ගත වුණේ. මට ඒ තෑග්ග උදේ ලැබුණා. ඉතින් මම ඔබට මේ ලැබුණු අපූර්ව තෑග්ග පිළිබඳව චුට්ටක් පෙන්වන්න හදන්නේ මේක විවෘත කරලා. ඒ විවෘත කරලා ඉතින් දැන් ඔහු මට එවන්න නැත්තේ අනිවාර්යයෙන්ම මීමැසි පාලනයට සම්බන්ධ උපකරණ වෙන්න පුළුවන් බොහෝ දුරට. ඉතින් මේ පෙට්ටිය විවෘත කරලා ඒ අත්දැකීම ඔබත් එක්ක බෙදා හදා ගන්නයි මම මේ වීඩියෝ ගෙනෙන්නේ. මේ වීඩියෝ ආරම්භයේ ඉඳලා අවසානය දක්වා බලන්න. මේ උපකරණවල තියෙන ඒ අවශ්‍යතාවය වගේම එහි යම් යම් අලුත් දේවල් තියෙනවද කියලා ඔබට බලා ගන්න පුළුවන්. අපි තව සුළු මොහොතකින් මේ පෙට්ටිය නැත්නම් මේ තෑග්ග විවෘත කරනවා. අපි ඇත්තටම මේ ත්‍යාගය විවෘත කිරීමට ප්‍රථම මෙන්න මේ වගේ පිහියක් අපි තෝරගන්නවා. මේ පිහියත් ඇත්තටම වැදගත් පිහියක්. මේක මේ අපේ මීමැසි පාලනයේදී අත්‍යවශ්‍ය වෙන දෙයක්. අසනු නෙලීමේදී වගේම ෆ්‍රේම් සුද්ධ කරද්දී මේ වගේ පුංචි පිහියක් අපි සතුව තියෙනවා නම් මම හිතන්නේ ඔබට ප්‍රයෝජනවත් වෙයි. මම මේ පණිවිඩයක් දෙන ගමන්ම තමයි මේක විවෘත කරන්නේ. දැනට නම් මුකුත් උපකරණයක් පේන්නේ නැහැ. මුලින්ම තියෙනවා පොඩි පෙට්ටියක් වගේ එකක්. ලස්සන බෑග් එකක දාලා තියෙන්නේ. මෙන්න මේ උපකරණ ටික තමයි ඉතාම වැදගත් වෙනවා මේ මැසි පාලනයේ යෙදෙන අයට. ඉතින් අපි බලමු මෙන්න මේක තමයි අර ප්‍රේම් උස්සන්න පාවිච්චි කරන්න. මේක ලිෆ්ට් එකක්. මෙහෙම ප්‍රේම් උස්සන්න පාවිච්චි කරන්න පුළුවන්. මේක මෙතන අයින් කරලා මේක සාමාන්‍යයෙන් ඉතාම වටිනා උපකරණයක් මේක. අපි මෙන්න මේකත් මේ ප්‍රේම් තද කරන්න වගේ පාවිච්චි කරන දෙයක්. සාමාන්‍යයෙන් අපි ලංකාවේ මීමැසි පාලනයේදී මේක පාවිච්චි කරනවා අඩුයි. නමුත් මේක මේ ආසියානු මීමැස්සාගේ ඒ ජනපදවලදීත් මේ ප්‍රයෝජන ලබා ගන්න හැකි. අපි ඉදිරියේදී මේවා ගැන වෙනම කතා කරන්නම්. අද අපි මේ අපූර්ව ත්‍යාගය පිළිබඳවයි අපූර්ව තෑග්ග පිළිබඳවයි අපි අද කතා කරන්නේ. එතකොට ඊළඟට තියෙනවා මෙතන තියෙනවා අපි මේ ක්වීන් පාට කරගන්න පාවිච්චි කරන මේ මාක් එකකට අවශ්‍ය මේ ක්වීන් දාලා ගන්න මේ ක්වීන් පාට කරන උපකරණය. ඊළඟට අපිට තියෙනවා මේ වගේ මේකත් ටූල් එකක්. මේක අපි වැඩි පාවිච්චි කරන නමුත් මේක ඉතාම හොඳයි. යටලැල සුද්ධ කරන්න වගේම ප්‍රේම් ඔසවන්න ඒ වගේ දේවල් වලදීත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක ඇත්තටම අපි අස්වනු නෙලා ගැනීමෙන් පසු පැණි ලබා ගැනීමේදී අර වදවල තියෙන අර පියන් වහපු එක පුරන්න ගන්න කෝක් එකක්. මේකෙන් දෙපැත්ත සීරීමකට ලක් කරලා එක්ස්ට්‍රැක්ටර් එකට දැම්මට පස්සේ නිස්සාරකයකට දැම්මට පස්සේ ඊට පහසුවෙන් පැණි ටික එළියට ගන්න පුළුවන්. ඒත් එක්කම ක්වීන් කැචර් එකකුත් අපිට එවලා තිනවා. මේවා නම් අපි තියෙනවා. නමුත් ඒ තෑග්ගත් එක්ක මේක ලැබුණාම මේ ලොකු වටිනාකමක් තියෙනවා මේ ක්වීන් කැචර් එක. ඒ වගේමයි මේකේ තවත් ඇත්තටම මේ බ්‍රෂ් එකකුත් එවලා තිනවා. මම හිතන්නේ මේ එකම කට්ටලයක් තමයි මේ තියෙන්නේ. මේකත් ඊටාම ප්‍රයෝජනවත්. අස්සරු නෙල්ල කාලවලදී නම් ඊටාම ප්‍රයෝජනවත් මේ බ්‍රෂ් එක. මේක පාවිච්චි කරන්නේ ගොඩක් දුරට වද අතර තියෙන සමහර වද හිමිහිට වෙන් කර ගැනීම සඳහා මේක පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු තවත් මොනවද මේ පෙට්ටියේ තියෙන්නේ කියලා. මෙන්න තියෙනවා ග්ලව්ස් දෙකක්. ඉතාමත්ම අලුත් ග්ලව්ස් දෙකක්. ඉතින් ඇත්තටම සතුටු හිතෙනවා බී කීප කෙනෙකුට මේ වගේ දෙයක් දැක්කහම. ඇත්තටම බී කීප කෙනෙකුට ලැබෙන්න ඕන තෑග්ගක්ම තමයි
එවල තියෙන්නේ. ඉතින් ඒක හරි වටිනවා මම හිතන්නේ බීමස්සි පාලනය දෙන කෙනෙකුට මෙවැනි ත්‍යාගයක් මෙවැනි උපකරණ කට්ටලයක් ලැබෙනවා කියන්නේ ඒ ඉතාමත්ම වටිනා දෙයක්. ඉතින් මීමැසි පාලකෙක් තවත් කෙනෙකුට දෙන්න ඕන නම් මෙන්න මේ වගේ දෙයක් දෙන්න. මේ වගේ පෙට්ටියක් දෙන්න තෝරගන්න කියන එක මම මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා. ඉතින් බලමු තව තියෙනවා මේක නම් මම හිතන්නේ ඔබට හොඳින් පේන්නේ නැත්නම් මේක ඉතාම හොඳ ඕවරෝල් එකක්. මම ඉදිරියේදී මේ වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා මේ ඕවරෝල් එක පැලඳගෙන මේක සාමාන්‍යයෙන් ඉතාම හොඳ තත්ත්වයේ නිර්මාණය කරලා තියෙන ඉතාම හොඳ ප්‍රොඩක්ට් එකක් කියලා හිතන්න පුළුවන්. මේ තියෙන්නේ වෙළඳ ලකුණ ඉතාම හොඳ ඕවරෝල් කිට් එකක්. මීමැසි දෂ්ටයන් වළක්ව ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ ඕවරෝල් කිට් එක. ඒ වගේම තවත් තිබෙනවා මේ තියෙන්නේ ඉතාමත්ම මේ වගේ දෙයක් නම් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපේ සම්පත් මම හිතන්නේ ගෙදර අයට භුක්ති විඳින්න වෙන්නේ නැති මේ ඉතාමත්ම අලංකාර මේ චොකලට් ගිෆ්ට් එකේ වල තියෙනවා. ඉතින් ඒකට මම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ ඔබට ඔබගේ යාළුවෙක්ගෙන් අහඹු ලෙස මේ වගේ ත්‍යාගයක් ලැබුණොත් මේ මූල්‍ය වටිනාකම නෙමෙයි මේක ඉතාමත්ම සෙන්ටිමෙන්ටල් වැලියු එකක් තියෙන මේ උපකරණ. ඒ වගේම මේ චොකලට් එකත් ඉතාමත්ම ලස්සනයි. ඉතින් මම සම්පත්ත නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඔබටත් පුළුවන් ඉදිරියේදී අපිත් එක්ක කතා කරලා මේ උපකරණ පිළිබඳ තොරතුරු දැනගන්න අවශ්‍ය නම් සම්බන්ධ වෙන්න. ඉතින් බොහොමත්ම ස්තුතියි. ඉදිරියේදී අපි නැවත මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු.